පරිසර හිතකාමී ස්කූටරයක්. මේ බොඩ් එක හරිම මට හිතේ නෑ. සිස්ටම් එක තමයි ඇත්තටම වැදගත්ම කාරණේ වෙන්නේ. මේ බයික් එක නිසා පොකට් එකට ඇත්තටම මේ සහනයක් ලැබිලා තියෙනවා. ඇලෝ ගාඩ් එක. ඒක ඇත්තටම බයික් එකට ලොකු ආරක්ෂාවක් තියෙනවා. සර්විස් එකක් නෑ. අනාගතයේ තියෙනවා. God bless you everybody. We are from Checkpoint. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. එදිනෙදා වැඩ කටයුතු වලට තමයි මම ඒක ගත්තේ. බැංකුවට යන්න, කඩේට යන්න කරන බඩුවල අරගෙන ඉන්න එහෙම. ඇත්තටම ඉන්ධන බයික් එකකට වඩා ඒකෙන් මට එදිනෙදා කටයුතු වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මට. සර්විස් වියදමක් නැහැ. ඒ වගේම සුව පහසු අතින් අනර්ග තත්ත්වයේ තියෙනවා. මම මේක දැනගත්තේ ඇත්තටම ඔයාලගේ ෂෙයා වෙච්ච පෝස්ට් එකකින් FD එකේ. ඇත්තටම ලිතියම් බැටරියේ නඩත්තු අඩුවේ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ හේතුන් මත තමයි මම මේක ගත්තේ. ඇත්තටම මේ ලිතියම් බැටරිය එනකන් තමයි මම බලාගෙන හිටියේ ලංකාවට. ලංකාවට ආපු ගමන්ම මම ලිතියම් බැටරිය තියෙන යාඩියා ස්කූටරයක් ගන්න තීරණය කරා. මේක ගන්න තවත් විශේෂ කාරණයක් තමයි මේකට පරිසරයෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. පරිසර හිතකාමී ස්කූටරයක්. ඒක හින්දා තමයි මම මේක තවත් එක විශේෂ කාරණයක් මේ බයික් එක මිලදී ගන්න. මේකේ හොඳ ඉඩකඩක් ඉස්සරහ තියෙනවා. මට ව්‍යාපාරයට ඕන කරන බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන්න මේ ඉඩකඩ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේකේ එන මේ ඇලෝ ගාඩ් එක ඒක ඇත්තටම බයික් එකට ලොකු ආරක්ෂාවක් තියෙනවා. මගේ ව්‍යාපාර කටයුතු එක්ක සිදුවෙන යම් හානියක් වුණොත් ඇත්තටම බයික් එකට කිසිදු අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ මේ ගාඩ් එක නිසා. සිද්ගත්ත දෙයක් තමයි මේකේ මේ මල්ටි කලර් ඩෑෂ්බෝඩ් එක. මේ බෝඩල් එක හරිම ස්පෝටි ලුක් එකක් තියෙනවා. ගොඩක් මේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා සියලුම දේවල්. බැටරිය පවා ඉන්ඩිකේට් කරනවා. ඇත්තටම අපේ වගේ රටක මේ වගේ බයික් එකක් පාවිච්චි කරද්දී මේකේ තියෙන සිකියුරිටි සිස්ටම් එක තමයි ඇත්තටම වැදගත්ම කාරණේ වෙන්නේ. කොහේ හරි දාලා ගියත් මේකේ සිකියුරිටි සිස්ටම් එක නිසා කිසිම කෙනෙක්ට මේක ස්පර්ශ කරත් එලාම් එකක් වදිනවා. ඒක විශේෂ කාරණයක් තමයි තවත්. අද ඇත්තටම මම මගේ වැඩ කටයුතු සේරම පහසුවෙන් මේ යාඩියා T5 ලිතියම් බැටරිය සහිත ස්කූටරය නිසා කරගන්නවා. බැංක් එකට යන වැඩ, ඒ වගේම කඩේට ඕන කරන දේවල් ගේන්න යනවා. අම්මට තාත්තට බෙහෙටියක් ගේන්න යන්න ඒ හැමදේම කරගන්නේ මේ බයික් එකෙන්. ඇත්තටම මේ බයික් එක නිසා පොකට් එකට ඇත්තටම මේ සහනයක් ලැබිලා තියෙනවා.